මහාචාර්යතුමා මොකද්ද කරන්නේ බෝල් ගෙඩියක් දිහා බලාගෙන භාවනා කරනවාද? එක්කෝ යා ඕක හංගගෙන අපිටත් නොදී කාලා දාන්න ඕනේ. නැත්නම් කන කෙනෙකුට දීලා දාන්න ඕනේ. මොකෝ? තාම තීරණයක් ගන්න බැරි වුණාද? ඔන්නම් මං කාලා දාන්නම්. මාටිය පොඩ්ඩක් කටවාගෙන ඉන්නවා. මොකද්ද ඒ කෙරුව මැජික් එක ඇත්තටම මහාචාර්යතුමා? අයියෝ මාටියෝ මේක මැජික් එකක් නෙමෙයි මේක ලොජික් එකක් ලොජික් එකක්. ඇත්තටම මම කියන්නේ මේක ලොජික් එකකුත් නෙමෙයි සයන්ස් එකක්. ඇත්තටම කියනවනම් මාටියෝ මේක මං සයන්ස් එකක් කියලා කිව්වට සයන්ස් එකකුත් නෙවෙයි. මං ඒක මනසෙන් හිතපුවාම මට ඒක කරන්න පුළුවන්. මේක හිත ප්‍රගුණ කිරීමෙන් කරන වැඩක්. කවුරු හරි මං අර මේසෙ උඩ තියලා තියෙන පානීය බිව්වොත් එයාට මේ වැඩේ කර හැකි. අනේ මහාචාර්යතුමා මට ඒකෙන් ටිකක් දෙන්නකෝ බොන්න. මමත් හරි ආසයි ඒ වගේ දේවල් පුපුරවන්න. අනේ මට ටිකක් දෙන්නකෝ. අයියෝ මගේ අධිශාර මිත්‍ර මාටියෝ මම මේක ට්‍රයිල් එකක් විතරයි ඔය බැලුවේ. සම්පූර්ණ වැඩේ තාම කරලා ඉවර නෑ. සම්පූර්ණ වැඩේ තාම කරලා ඉවර නෑ. ඕ මේක තමයි නියම වැඩේ. මගේ ජීවිතේම මේකෙන් ගොඩ දාගන්න පුළුවන්. මෙදා පාර තමයි මම පෙන්නන්නේ මං කවුද කියලා. මේ ජෝන් ටුඩින් යන්න කවුරුවත් ඉන්නේ නෑ. ලොක්ක මොකද්ද ඒ කෝල් ඩ්‍රින්ක් එකක් දුවා බිව්වේ? ඒක මේ කූල් ඩ්‍රින්ක් එක නෙමෙයි මොඩියෝ. මේකෙන් කරන්න පුළුවන් දේවල් ඕගොල්ලෝ දන්නේ නෑ නේද? මේකේ ලොකු පවර් එකක් තියෙනවා. මට ඒකෙන් හිතේ හැටියට හොරකම් කරගන්න පුළුවන්. මං ඉතින් ඔක්කොටම පෙන්නන්නම් මගේ වැඩ කිද. මොකද්ද මේ සිද්ධ වෙන්නේ? අයියෝ මගේ බඩ මොකද්ද වෙනවා? අනේ මාව උස්සන්න. ඇයි මට මේ කෙලින් ඉන්න බැරි? ලොක්ක මේ කියලා තියෙන්නේ අතදරුවෙක් වගේ වෙන පානිය කියලා මේ බලන්නකො ගහලා තියෙන්නේ. මාටියා බෝතලේ මාරු කරලා මේ වගේ දේවල් අයි මටම සිද්ධ වෙන්නේ. කොහෙද හරි බෝතලේ තියෙන්නේ. මොකද්ද මාටියෝ මේ කරලා තියෙන කැත වැඩි? ඔයා මහාචාර්යතුමාගේ අරිෂ්ඨ හොරකම් කරලා නේද? මහාචාර්යතුමා මොකද්ද හදන්නේ? ඔයා උස්සගෙන ඉන්නවා. අනේ සූටියෝ කිසි දෙයකට බය වෙන්න එපා. පොඩ්ඩක් කොහොම බලන් ඉන්න. බලන්නකො මගේ සිතුවිලි ධාරාවෙන් මං කොහොමද බොක්සරයා කාර් එක උඩට උස්සන්නේ කියලා. මොකද මේ වෙන්නේ? මා උඩ යනවා. මාව පල්ලයට දානවා. මාටින් මාව පල්ලයට දානවා. මොකද මේ වෙන්නේ? මාටියෝ මොකද මේ කරන්නේ? කාර් එක පල්ලෙහාට ගන්න. බොක්සරයා කාර් එකෙන් බිමට පනි. ඕ සෝරි බොක්සර් අයියා. පොඩ්ඩක් ඉන්න. මං ඔයාව බිමට ගන්නම්. ඒ මාටියෝ මොකද්ද මේ කරේ? කොහොමද මේ කාර් එක මාවත් එක්කිස්සුවේ? ඔහේ කොහොමද මේක කරන්න කියනවා? මා ඉක්මනට බිමෙන් තියනවා. නැත්තම් දත් දෙකක් කැඩෙන්න ගහනවා. බිමින් තියන්නයි කිව්වේ. ඔය මට අහුවෙන්න ඉන්න එපා මාටියෝ. නියම වැඩේ නේද සූටියෝ? මට පුළුවන් මේ පවර් එක තියෙන හින්දා මිනිස්සුන්ට උදව් කරන්න. සිද්ධ වෙන අනතුරු වලින් මිනිස්සුන්ව බේරගන්න. මාටියෝ මම මේ ඔයාට හොඳින් කියන්නේ දවල් හීන දකින්න එපා. කරුණා කරලා කියලා මහාචාර්යතුමා හම්බෙලා ඕකේ අර ප්‍රති ඖෂධය ලබා ගන්න. නැත්තම් මං දන්නවා ඔයා ලොකු අමාරුවක වැටෙනවා මේ වැඩෙන් හටේ. නෑ මම මේක කවදාවත් නරක විදියට පාවිච්චි කරන්න යන්නේ නෑ. මම මේ පවර් එක යොදා ගන්න හදන්නේ කොහොමද දන්නවද? කරදරයට වැටිච්ච මිනිස්සුන්ට උදව් කරන්න. මම මෙහෙම හිටියට ලොරිය අරන් ගියා කිලෝමීටර් 50ක් නිව්ටල් එකේ. අවුරුදු 30ක්ම ලොරියත් එක්කනේ. අහනේ මේ මොකද්ද වෙන්නේ? ලොරිය පෙරෙන්න දෙන්නේ. ඉක්මනට ලොරියෙන් පැනගමු. පඩින්න. පැනගන්න. අනේ අයියා ලොරිය කොහොම හරි පස්සට ඇදෙන එක නවත්තන්න. අයිනේ තියෙන ගලක් අරගෙන කොහොම හරි ටයර් එකට හේතු කරන්න. ඒ පාර මේකේ බ්‍රේක් අහන්න. බණ්ඩ මොන හරි කරන්න නැත්තම් ඉවරයි. දැක්කද සූටියෝ? අරගොල්ල ලොරිය තල්ලු කරන්න කොච්චරනම් උත්සාහයක් ගන්නවද? ඒත් ඒක පල්ලෙමටමයි යන්නේ. මං ඒගොල්ලන්ට උදව් කරන්න ඕන සූටියෝ.
මං ඔයාට හොඳින් කියන්නේ මාටියෝ මෙහෙම උදව් කරන්න කියලා ලොකු ලෙඩක් දාගන්න ඔයා. අනේ ඕගොල්ලෝ වයින් නැතුව ඉන්නකෝ. මම ලොරිය උඩට තල්ලු කරන්න ඕගොල්ලන්ට උදව් කරන්නම්. ඔන්න බලා ගන්නකෝ. මේ මොකද්ද බොලේ මේ කරේ වාහනේ නවත්තන්න ගියපම දුන්නනේ ලොකු තල්ලුවකුත් අවුලක් නෑ ෂූටින් මාටි එපෝ අනේ එපෝ ඕමින්න එයාලට ගහන්න නං එපා මෙයාලා හින්දා තමයි වාහනේ ස්ටාර්ට් උනේ බ්‍රේකුත් නැතුව ස්ටාර්ට් කරන්න බැරුව තියද්දි තමයි මෙයාලා මේ අමුතු වැඩක් කරේ එහෙම කරපු එයාලටද මේ ඔයාලා ගහන්න හදන්නේ හැබැට අනේ සෝරි සර් අපේ අතින් වෙච්ච වරද්දට දුන්න තල්ලුවට නම් තැන්ක් යූ ලොක්ක මාර වැඩක් තමයි වෙලා තියෙන්නේ අර ඔයා කිව්ව පානිය දීලා තියෙන්නේ මාටින් දැන් එයා ඒක බීලා එක වැඩ දානවා මාටියට ඔය හැකියාව දීපු බෝතලේ කොහෙද තියෙන්නේ කියලා හොයාගන්නවා අපි බලමු මාටියට මෙන්න මේ ප්ලේන් එක බාන්න පුළුවන්ද කියලා හලෝ මාටියෝ මේ උඩ යන ප්ලේන් එකේ බෝම්බයක් තියෙනවා පුළුවන් නම් අන්න එක බානවා ඔය කවුද ඔය කතා කරන්නේ? මම මේ ප්ලේන් එකේ පයිලට් කතා කරන්නේ මට මගේ ප්ලේන් එක අවුට් ඔෆ් කන්ට්‍රෝල් ගිහිල්ලා තියෙන්නේ මට ආරංචි වුණා ඔයාට ලොකු පවර් එකක් තියෙනවා කියලා අනේ ඔයාගේ ඔය ලොකු පවර් එක යොදවලා මේක බාන්නකෝ හරි මං කරන්නම් ඔයා බය නැතුව ඉන්නකෝ. මහත්තයෝ කාටෝ කරදරයක් නෑ නේද? හොඳ වෙලාවට මම මගේ පවර් එක දාලා ප්ලේන් එක බිමට ගත්තේ. බෝම්බේ කොහෙද? බෝම්බේ කොහෙද? මොන විකාරයක්ද මනුස්සය මේ කරේ? තමුන් දන්නවද කවුද ඇතුළේ ඉන්නේ කියලා? ඇතුළේ ඉන්නේ මහා ඇමතිතුමා. තව විනාඩි 10කින් ඇමතිතුමාට ඉම්පෝටන්ට් මීටින් එකක් තියෙනවා. ඔය මෝඩේ මේකෙන් වෙන්නේ මගේ රස්සාව නැති වෙන එක. ඉතින් මහත්තයෝ ඔයාමනේ මට කෝල් එකක් දීලා කිව්වේ මේ ප්ලේන් එකේ බෝම්බයක් තියෙනවා කියලා. මොකක් කිව්වා? බෝම්බයක්? ඒයි මගේ නම ලකි ඉන්ස්පෙක්ටර් ලකි මේ ලකිගෙන් බෙරලා යන කමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්. ඕගොල්ලෝ කාගේ අවසරෙන්ද ප්ලේන් එක පේමන්ට් එකේ පාක් කරුවේ? මගේ අවසරයක් නැතුව මේ ඒරියා එකේ කිසිම වාහනයක් නවත්තන්න බෑ. හා පයිලට් සර් ඇතුලේ බෝම්බයක් තියෙනවා. තව තප්පර තියා ඉතුරු වෙලා තියෙන්නේ. හා මොකක් බෝම්බයක් කිව්වා? අපේ අම්මා හැමෝම ඇතර වෙන්න මට බෝම්බ නිෂ්ක්‍රිය කිරීමට පුහුණුවක් තියෙනවා. මම කරලා බලන්නම් මොකක් හරි. පොඩකින බෝම්බේ අම්මෝ තඩි බෝම්බයක් ටයි බෝම්බේ අයියම්මා සාරුක් ඛාන් වගේ යන්න ඕනේ. බයිසිකල් එක බයිසිකල් අමුතුන හරි බෝම්බේ නිෂ්ක්‍රිය වුණා සර්. Thank you Inspector. Thank you Shooting Marty. Thanks a lot. ඔයාලා අපි හැමෝගෙම ජීවිත බේරගත්තා. අයියෝ මම බොරුවට කියපු දෙයක් වුණානේ අනේ මටමනේ මේවා සිද්ධ වෙන්නේ මාටියෝ කොච්චි පිල්ලක් පනින්න යන්නේ ඔයා දැම්මම ගිහිල්ලා ඒක බේරගත්තේ නැත්තම් මහ විනාශයක් සිද්ධ වෙන්නේ චූටියෝ ඉක්මන් කරන්න වෙනවා. කෝච්චිය පීලිපයින්දලු යන්නේ. අනේ මන්දා. අයියෝ මල්ලි මේකේ හෑන්ඩ් බ්‍රේක් නෑ. අයින් වෙන්නකෝ. අයින් වෙන්න. මාටියෝ කෝච්චිය ළඟ මෙනවා අයින් වෙන්න පයින්ද. අහකට පයින්ද. අනේ මාටියෝ අයියෝ. බෑ චූටියෝ ඔයා කිව්වට මට නම් පයින්ද බෑ. මගේ එක ජීවිතේට වඩා මේ කෝච්චියේ ඉන්න දහස් ගානක ජීවිතේ වටිනවා කියලා ඔයාලට තේරෙන්නේ නැද්ද? අයින් වෙන්න. කොහොමද මල්ලි ට්‍රේන් එක නැත්තුවේ? මගේ පවර් එකේ හැටියට ඔක ලොකු දෙයක් නෙමෙයි. ඉස්සර ස්ටේෂනෙන් කෝල් එකක් ආවා. එහෙන් කිව්වා රේල් පාර ඉස්සරහ පීලි ගැලවිලා කියලා. පීල්ලක් බන්න කියලා ඔයාට කෝල් එක ආවා. මට ආවේ නැහැ. පීල්ලක් බයින කෝල් එක එන්න ඕනේ මට. ඔයා කෝච්චිය ප්‍රමාද කෙරුවා. ඔන්න මාටියෝ මං ඕකට හරියට ප්‍රතිනාශකෙත් අරගෙන ආවා. මේක විව්වට පස්සේ ඔය ගැටි එහෙම පිටින්ම නැති වෙලා යයි. මජයි කොලා ඉක්මනට ඕක මාටියට බොන්න දෙන්න. මෙච්චර වෙලා කෙරුවේ ට්‍රේන් නවත්තප එකයි ප්ලේන් නවත්තප එකයි නේ. එහෙම නැත්තම් තව ටිකකින් රොකට් උත් නවත්තන්න ගනි.
ඒ සූටි මාටින් හොඳ වෙලාවට ඔයගොල්ලෝ කෝච්චි නැවැත්තුවේ. මට මේ දැන් කෝල් එකක් ආව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වැල්ලවත්ත පාලම කඩාගෙන හදනවා කියලා. හොඳ වෙලාවට අපි ඒක නවත්තලා ඉක්මනට මොන හරි කරන්න ඕනේ. හිස්බඩ මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? සේරම ගිහිල්ලා මහාචාර්යතුමාගේ උඩින් එන කාර් එකට නගිමු. ඉක්මනට. ආයෙත් වරක් කියන්න දන්නේ පීල්ලක් පැනලා කියලාද? එහට වෙන්න. ඔන්න. හෙලෝ මම මේ ඉන්ස්පෙක්ටර් ලකී කතා කරන්නේ. ඔන්න මේ ඩ්‍රයිවර් මහත්තයා පොඩ්ඩක් කතා කරලා කියන්න ඇත්ත කතන්දරේ. ඉක්මනට මම කෝච්චිය නවත්ත ගන්න. ඉස්සරහින් පාලම කැඩලා තියෙන්නේ. ඕකේ සර් සොරි මම දැම්ම කෝච්චිය නතර කරගන්නම් Thank you shooting මාටින්. ඔයාලා සෙට් එක නොහිටින්ද මාත් එක්කම කෝච්චියේ සෙට් එක වලපල්ලේ. ඔයාලා සුපිරි වැඩෝ. ඕක මොකද්ද ඩ්‍රයිවර් මහත්තයා? ඒවා ඉතින් අපේ යුතුයකම් නෙවෙයි. අනේ මහාචාර්යතුමා මින් මඩට මට නම් ඔය වගේ ශක්තිජනක බාන දෙන්න එපා හරිද? අයියෝ මගේ අතිසාර මිත්‍ර මාතියා ඔයාට හිතේ අයිය තිබුණාම හොඳටම ඇති වෙන මොකුත් ඕනේ.